යාළුවනේ අපි පහුගිය වීඩියෝ හැම එකෙන්ම කරේ කැසට් වල තිබුණ සින්දු අහපු එකනේ. අද අපි කැසට් එකකට සින්දුව රෙකෝඩ් කරලා බලමු. මේක TDK D60 කියන කැසට් එකක් type 1. අපිට ඒ කාලේ ගන්න තිබුණු මිලට සාපේක්ෂව හොඳම ක්වොලිටි එකක් ලැබුණ කැසට් එකක් තමයි මේක. මතකද බලන්න මේ කවර් එක? අපි මේ කැසට් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් යාළුවනේ ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි මේ මෙච්චර ලේසියෙන් සින්දු අහන ක්‍රම තියෙද්දි මෙච්චර අමාරුවෙන් කැසට් එකටම සින්දුවක් ගහලා අහන්නේ ඇයි කියලා. ඉතින් ඒක මගේ යාළුවෙක් ඉල්ලීමක්. මොකද මම කලින් මේ බඹර පහස කියන කැසට් එක පෙන්නුවානේ වීඩියෝ එකක. ඉතින් ඒක දැකලා මගේ යාළුවට ඕන වුණා ඒක එයා ගාවත් ඒ කැසට් එකම තිබුණා. මේ තියෙන්නේ ඒක. මේක ටේප් එක ගොඩක් ඩැමේජ් වෙලා. බලන්න. මේක අහන්න පුළුවන් තත්ත්වයක නැහැ. එයාට හරිම ආසාවක් තියෙනවා ඉතින් කැසට් ප්ලේයර් එකෙන්ම මේ කැසට් එක අහන්න. ඒක ඒ එන ෆීලින් එක ෆෝන් එකකින් අහද්දි එහෙම එන්නේ නැහැ. මේ ටේප් එක ඩැමේජ් නේ. ඉතින් එයා මගෙන් ඉල්ලුවා වෙන කැසට් එකකට මේක ගහලා දෙන්න කියලා. මොකද එයා මේ කැසට් එකේ ඔරිජිනල් එක ගන්න හොයලා එයාට හම්බුනේ නැහැ කැසට් එක. හෙඩ්වල කුණු තිබුණ නිසා මම ඒවා ක්ලීන් කරනවා. මොකද එහෙම නැති වුණොත් කැලිබ්‍රේෂන් ෆේල් වෙනවා. ඒ වගේම හරියට රෙකෝඩ් වෙන්නේ නැහැ. ඊළඟට මම ATC ඒ කියන්නේ ඔටෝමැටික් ටේප් කැලිබ්‍රේෂන් කියන ෆීචර් එක පාවිච්චි කරනවා. මේකෙදි වෙන්නේ කැසට් එකට ටෙස්ට් ටෝන් කීපයක් රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා නැවත රිවයින්ඩ් කර කර බලනවා. මේකෙදි equalization, level, bias ඒ තුන ඇඩ්ජස්ට් කරනවා ටේප් එකට හරියටම ගැලපෙන විදියට. එතකොට නියම ක්වොලිටි එකක් ගන්න පුළුවන් මේ කැසට් එකෙන්. මොකද එක එක කැසට් වල රසායනික සංයුතිය වෙනස්. එක එක කම්පැනි වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා මෙහෙම කරාට පස්සේ හොඳ ක්වොලිටි එකක් අපිට ගන්න පුළුවන්. නිවැරදිව කැලිබ්‍රේට් වුණාම මෙන්න මේ විදිහට ඉන්ඩිකේටර් එක පත්තු වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් මේක වේගෙන් බ්ලින්ක් වෙවි තියෙනවා. අපි ටෙස්ට් රෙකෝඩින් එකක් කරලා බලමු. මෙතනදී අපිට කැසට් එකට රෙකෝඩ් වෙන ස්පීඩ් එක හදන්න පුළුවන්. ඕනනම් හයි ස්පීඩ් රෙකෝඩ් කරන්න පුළුවන්. මම නම් මේකේ නෝමල් ස්පීඩ් එක තමයි තෝරගන්නේ. අපි රෙකෝඩ් වුණ කොටස නැවත රිවයින්ඩ් කරලා අහලා බලමු. ඇනලයිසර් එක දිහා බැලුවම පේනවා හයි ෆ්‍රීකවෙන්සි කොටස් අඩු ලෙවල් එකකින් තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා. ඉතින් සවුන්ඩ් එකේ විදියට වෙනස් වෙන්න හේතුව තමයි මගේ මේ කැසට් එකක් දැන් අවුරුදු 35කට වඩා පරණයි. මේකේ සවුන්ඩ් එක දැන් මේ වෙද්දී බැහැලා තියෙන්නේ. මේ අවස්ථාවේ විකල්ප දෙකක් තියෙනවා. එකක් මේ ඩෙක් එකෙන් කැසට් එක ප්ලේ කරලා මෙතන ඉක්වලයිසර් එකෙන් ඒ සෙටින්ස් හදලා මේ ඩෙක් එකෙන් රෙකෝඩ් කරන එක. එහෙම නැත්නම් මේ ෆෝන් එකේ තියෙන ඇල්බම් එක ප්ලේ කරලා මේ ඩෙක් එකෙන් රෙකෝඩ් කරන එක. මම මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන විකල්පය තෝරගන්නවා. මේ වෙලාවේ කරන්න පුළුවන් ලේසිම දේ ඒක නිසා. මේ වගේ රෙකෝඩ් කරද්දී අපි ගොඩක් දේවල් බලන්න ඕනේ. ඒ කියන්නේ මේ රෙකෝඩින් ලෙවල් එක. මේකේ තියෙනවා මේ ලෙවල් එක මේ වගේ අඩු ගානක ගියොත් සවුන්ඩ් එකත් එක්ක හිස් නොයිස් එකක් එනවා. ඒ කියන්නේ සූ ගාල සද්දයක් එනවා. ඒ වගේම මේක වැඩි වුණොත් ඩිස්ටෝෂන් එකක් එනවා. හරියට අහන්න බෑ. මේක අපි ගානට බැලන්ස් කරලා තියන්න ඕනේ. මම නම් චුට්ටක් වැඩි කරනවා මේ අන්තිම ලෙවල් එකට ආසන්නව යන්න. මේකෙන් ගොඩක් දේවල් හදන්න පුළුවන්, බැලන්ස් කරන්න පුළුවන්.
අපි දැන් රෙකෝඩ් කරලා බලමු. මේ වගේ අවස්ථාවක මතක ඇතුව කරන්න ඕන දෙයක් තමයි මේ ටේප් එකේ මුල තියෙන සුදු කොටස යනකම් ඉන්න ඕන. නැත්තම් මේ කොටසේ රෙකෝඩ් වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් මියුට් එකේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ප්ලේ කරන්නේ. රෙකෝඩින් වල තත්ත්වය කොහොමද කියලා. දැන් නම් ගොඩක් රෙකෝඩ් වෙලා ඉවරයි. අපි ළඟට ප්ලේ කරලා බලමු. දැන් අපි රෙකෝඩ් වෙච්ච එක ප්ලේ කරලා බලමු. මොකද මුලම කොටසේ වොලියුම් ටිකක් අඩු වෙන හින්දා මම මේ කොටස ප්ලේ කරන්නේ නැහැ. විනාඩි 2ක් විතර යවලා බලමු. අර කලින් නොවැදුන හයි ෆ්‍රීකවන්සි කොටස් වැදිලා තියෙනවා. අපි ඊළඟ සින්දුව ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙහෙම කරාම ඊළඟ සින්දුව ටික ස්කිප් වෙලා යනවා. අපි අනිත් පැත්ත ප්ලේ කරලා බලමු. අවසානයට යනකම් හොඳ ක්වොලිටි එකක් රෙකෝඩ් කරලා තියෙනවා. රෙකෝඩින් වීම සාර්ථකව වෙලා තියෙන්නේ. ඊළඟට මතකතුව කරන්න ඕන දෙයක් තියෙනවා. මේ පොඩි කට්ට දෙකක් තියෙන. මේ කට්ට දෙක ඉවත් කරන්න. මොකද මේක තියෙනකොට නැවත රෙකෝඩ් කරන්න පුළුවන්. මේකෙන් රෙකෝඩ් වෙන්නේ නැහැ මේ කට්ට දෙක කැඩුවට පස්සේ. ඔතන බලන්න අපි වැරදිලා මේ රෙකෝඩ් බටන් එක ප්‍රෙස් වුණොත් රෙකෝඩ් කරන්නේ නැහැ. මේ ඉන්ඩිකේටර් එක නවතිනවා. ඒ වගේම කැලිබ්‍රේෂන් ඒව මොනවත් වැඩ කරන්නේ නැහැ. රෙකෝඩින් වැඩ කරන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේ මේ අලුතෙන් දෙයක් කියන්න තියෙනවා. මම මේ හොබි එකක් විදිහට තමයි මේ වීඩියෝ දාන්නේ. මගේ ජොබ් එක කැසට් රෙකෝඩින් හෝ රෙකෝඩ් බාර් එකක් කරන එක නෙමෙයි. මම ෆෝන් රිපෙයාර් තමයි කරන්නේ. මේ කැසට් එක රෙකෝඩ් කරේත් මගේ යාළුවෙක්ගේ දැඩි ඉල්ලීමක් මට බෑ කියන්න බැරි කමට තමයි මම මේක රෙකෝඩ් කරේ. ඒ නිසා මේ ඉල්ලීම් කරාට මට මේ වැඩේ කරලා දෙන්න අමාරුයි. වෙලාවක් තියෙන විදිහට තමයි ඉතින් වීඩියෝ දාන්න වෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන් ඉඳපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.